මෙතනදී ක්‍රෙඩිට් ට්‍රැකර් එක දැන්ට මුකුත් නෑ අපි ක්‍රෙඩිට් ට්‍රැකර් එක දක්වමු කන්ට්‍රෝල් C ගිහලා මොකක් හරි ක්‍රෙඩිට් එකක් දීලා ක්‍රෙඩිට් වලට මොන හරි දුන්නා නම් ක්‍රෙඩිට් සෙලෙක්ට් කරන්න දාලා පේ කරන්න එතකොට හරි දැන් ක්‍රෙඩිට් ට්‍රැකර් එකට ගියොත් එහෙම මෙතන මේ ප්‍රශ්න ක්‍රියා අපිට මේක පේමන්ට් කරොත් අපිට යාට පේමන්ට් කරොත් එහෙම අපිට මෙතනදී ෆුල් බැලන්ස් එකට නැත්නම් පාර්ට් පේමන්ට් එකක් අපිට මේක දැන්ට කරන්ට් බැලන්ස් අපිට දැන් තියෙන ප්‍රමාණය පෙන්වන අපිට යා ඉතින් 300ක් දුන්නා කියලා 300 සෙලෙක්ට් කරලා අනිත් නැත්නම් ෆුල් amount එක හරි දාලා මෙතන payment method එක select කරලා payment එක කරපු දින ඉඳලා save කරගත්ත පස්සේ මේක මෙතනින් සම්පූර්ණ මුදල නම් මෙතනින් ඉවත් වෙනවා නැත්නම් අපි part payment එක කරොත් එහෙම ගියපු ගාන අඩු වෙලා ඉතුරු balance එක මෙතන පෙන්නනවා. කස්ටමර් කෙනෙක්ගේ මෙයාගේ ඉන්වොයිසස් කීපයක් තියෙනවා කියලා අතර වෙන වෙනම තමයි පෙන්වන්නේ. ටෝටල් නෙමෙයි වෙන ඉන්වොයිස් 4ක් 3ක් විතර කේටාන් තියෙනවා. ඒක වෙන මුදල් ආය කස්ටමර් මෙයාටම ඉන්වොයිස් එකක් දැම්මොත් එහෙනම් අපි ආය ඒ කස්ටමර් to credit pay ඒකට ගියොත් මෙතන ආයගේ ඉන්වොයිසස් දෙකක් පෙන්වනවා. ඒ වගේ අපි තුමු දැන් සෑහෙන ගොඩක් ලිස්ට් එකේ 20ක් 30ක් විතර ලිස්ට් එකක් තියෙනවා නම් මේක ඉන්නේ බලාගන්න අමාරුයි. මෙන්න group by customer කියන tab මෙන්න මේක ක්ලික් කරාම කස්ටමර්ගේ ඔක්කොම ඉන්වොයිස් ටික එකකට හැදෙනවා. group view එකක් විතර හැදිලා මෙතන පෙන්වනවා. අපිට collect all වගේ දාලා වෙලා total amount එක මෙතන පෙන්වනවා. මොකද අපි 650යි ඔයාගේ ඉන්වොයිස් දෙක පෙන්වනවා. මේක අයින් කරොත් එන්නේ 350යි 300. 650ක් විතර පෙන්වනවා. එකපාර payment ගන්නත් පුළුවන්. ඉතින් මේ amount එක add වෙන්නේ අපි හිතමු මේක 650 නම් එයා 300ක් ගෙවනවා නම් පරණ බිලට තමයි ඉස්ලාම අඩු වෙන්නේ. පරණ බිලෙන් තමයි අඩු වෙන්නේ. අලුත් බිල් ඉතුරු වෙනවා.